price control නැත්නම් මිල පාලනය. මේක උසස් පෙළ ඉකොන් කරන ළමයෙකුට මාර වැදගත් සහ ඒ වගේම මේ ප්‍රායෝගිකව ගනුදෙනු කරන මිනිස්සුන්ට මාර වැදගත් කන්සෙප්ට් එකක්. මිල පාලනය කියලා අපි කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගික වෙළඳපොළ තත්ත්වයක් තුළ නැත්නම් සක්‍රීය වෙළඳපොළ තත්ත්වයක් තුළ වෙළඳපොළ තීරණය කරලා තියෙන මිල යම් හේකින් දැන් අපි කිව්වොත් පාන් ගෙඩියක මිල 150යි කියලා තීරණය වෙලා තියෙනවා. බිත්තරයක මිල රුපියල් 80යි කියලා තීරණය වෙලා තියෙනවා. ඔහොම තීරණය වෙලා තියෙන මිල එක්කෝ පාරිභෝගිකයට නැත්නම් නිෂ්පාදකයට ගැලපෙන්නේ නැහැ කියන දේ රජයට හැඟී ගියොත් රජය කරන්නේ අර සාමාන්‍ය සක්‍රීය වෙළඳපොළ තුළ නිර්මාණය වෙලා තියෙන මිල ගැලපෙන්නේ නැහැ කියලා හිතච්ච නිසා එයාට සිද්ධ වෙනවා කෘතිම මිලක් වෙළඳපොළට ඇතුළත් කරන්න. අන්න ඒකට තමයි අපි කියන්නේ price control මිල පාලනය කියලා. මෙතනදී වැදගත් වෙන්නේ සුයි වැදගත්ම කාරණේ තමයි මේ මිල පාලනය රජයේ විසින් ආකාර දෙකක් යටතේ සිදු කරනවා. එක්කෝ පාරිභෝගිකයටද මේකේ අවුල තියෙන්නේ කියන එක බලලා උපරිම මිලක් නියම කිරීමක් සිදු කරනවා. පහුගිය කාලේ අපි දැක්කා ඒ වැඩේ කරනවා හරියට රජයේ විසින්. මොකද බිත්තර ඇතුළු ප්‍රධාන ආහාර ද්‍රව්‍ය වල මිල පාලනයක් සඳහා රජයේ පැහැදිලි මැදිහත් වීමක් සක්‍රීය වෙළඳපොළ තත්ත්වයක් තුළට සිදු කරනු ලැබුවා. එතකොට පොඩක් වෙළඳපොළ තුළ විකෘති ප්‍රයිස් එකක් තමයි ක්‍රියේට් වෙන්නේ. ඒ හරහා යම් අවිනිශ්චිත භාවයක් මාකට් එක වල ඇතිවීමක් අපි පහුගිය කාලේ ප්‍රායෝගික නිදර්ශනත් එක්ක දැක්කා. ඊට පස්සේ නිෂ්පාදකයට මේක අවුල් කියලා තේරිච්ච ගමන් නිෂ්පාදකයට මේ රජය කරනවා මොකද්ද? අවම මිල පැනවීමක්. මේක මාර විදියට ස්ටැබ්ලිෂ් වෙච්ච දෙයක්. ඒ කියන්නේ මාර විදියට මිනිස්සු අතරට සමාජගත වෙච්ච කන්සෙප්ට් එකක්. මේක කොච්චර දුරට සමාජගත කරන්න වෙලා තියෙනවද කියනවනම් රටේ පාලකයන් තේරීමේ අවස්ථාවලදී පවා මේක මාර විදියට කතා කරන කන්සෙප්ට් එකක් වුණාපත් වෙනවා. විශේෂයෙන්ම ඔය වීගොවින් සඳහා අවම මිලක් පනවනවා, එළවලු සඳහා අවම මිලක් පනවනවා වගේ කුෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිතව අර පළපදියම් වෙච්ච කන්සෙප්ට් එකක් තමයි මේ අවම මිල කියන කන්සෙප්ට් එක. එතකොට මේ අවම මිල පැනවීම සිද්ධ කරන්නේ නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීම සහ නිෂ්පාදකයාට වෙළඳපොළ තුල තීරණය වෙලා තියෙන මිල නොගැලපෙයි කියලා හිතිච්ච පළවෙනි අවස්ථාවෙම රජයේ විදිහට වෙලා අවම මිලක් පැනවීම සිද්ධ කරනවා. එතකොට ඔය විදිහට යද්දී අපි බලන්න ඕන පළවෙනි දේ තමයි උපරිම මිල පැනවන්නේ කොහෙද? වෙළඳපොළ තුල සමතුලිත මිලක් නැත්නම් තීරණය වූ මිලක් තියෙනවා. අපි කිව්වොත් බිත්තරයක මිල රුපියල් 80ට තීරණය වෙලා තියෙද්දී රජය ඇවිල්ලා කොයි වෙලේවත් රුපියල් 90ක උපරිම මිලක් ගන්නේ නැහැ. හැම වෙලේම උපරිම මිල පැනවීම සිද්ධ කරන්නේ පවතින මිලට වඩා අඩු තත්ත්වයක්. ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා. මොකද අපි උපරිම මිලක් සමතුලිත මිලට වඩා වැඩියෙන් දැම්මට පස්සේ ඊට වඩා වැඩි මිලකට බහන්න විකිණීමේ අවසරය පාරිභෝගිකයා සතුව තියනවාද? නැහැ. ඊට වඩා වැඩි මිලකට විකිණවන්න බෑ. ඒක 80ට තීද්දි 90යි කියලා මිල දැම්මොත් ඔටෝමැටිකලි 80ට මිල තරමක් සිද්ධ වෙනවා. ඒක උපරිම මිල පැනවීම සිද්ධ කරලා යුතුයන්නේ හැම වෙලේම සමතුලිත මිලට වඩා ඉහළ මිලකදී. ඒක අනිවාර්යයෙන්ම අපි අවබෝධයෙන් දැනගන්න මාර්ගය මේ උපරිම මිල හරහා වෙන පාරිභෝගික ගණ්ඩක සහ වෙළඳපොළ විශේෂයෙන්ම භාණ්ඩ හිගයක් අනිවාර්යයෙන්ම නිර්මාණය වෙන්න පුළුවන්. මොකද නිෂ්පාදකයා බලාපොරොත්තු වෙච්ච මිලට වඩා අඩු මිලක් වෙන රජය විසින් උපරිම මිල කියලා නේද කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම භාණ්ඩ වල අධි ඉල්ලුමක් සැපයුමේ හිගතාවයක් අනිවාර්යයෙන්ම දකින්න පුළුවන්. එතකොට අවම මිල පැත්තට ගියාට පස්සේ එන අංගුවා පට්ට වැදගත් කන්සෙප්ට් එකක්. එතනදි වෙන්නේ අවම මිලේදී දැන් රජය විසින් නිෂ්පාදකයන් අවම මිලක් පැනවීම සිද්ධ කරන්නේ හැම වෙලේම සමතුලිත මිලට වඩා ඉහළ මිලක් පවතින මිල නොගැලපෙන හින්දා එයාට මදි. එයාගේ අපි කිව්වොත් එයාගේ කොස්ට් එකවත් කවර් කරගන්න මේ ප්‍රොඩක්ට් එක කරන්න දාන කොස්ට් එකවත් එයාට කවර් කරගන්න මේ මිල ප්‍රමාණවත් නැහැ කියලා හිතපු ගමන් රජයට වඩා වැඩි මිලක් පැනවීම සිද්ධ කරනවා. ඒකට අවම මිල හැම වෙලේම සමතුලිත මිලට වඩා ඉහළ මිලක් පැනවීම සිද්ධ වෙනවා. එතකොට අවම මිලක් පනවලා නිකන් ඉන්න බෑ. වෙළඳපොළ තුල අනිවාර්යයෙන්ම අධි සැපයුමක් නිර්මාණය වෙනවා. මේ තත්ත්වයේ මඟ කරවා ගැනීම සඳහා විශේෂයෙන්ම රජයේ විශේෂ ක්‍රියාමාර්ග දෙකක් ගන්න. පළවෙනි එක තමයි ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමයට යන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව තමයි අතිරික්ත සැපයුම මෙලදී ගන්න පුළුවන්. ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමයේදී වෙන්නේ රජයේ විසින් මාකට් එකේ තියෙන සම්පූර්ණ ප්‍රොඩක්ට් එක මිලදී ගන්න පාරිභෝගිකයා කැමති මිල කීයද කියලා බලලා
ඒ මිලට පාරිභෝගිකයට ගන්න අවස්ථාව දීලා නිෂ්පාදකයා බලාපොරොත්තු වෙන මිල කීයද කියලා පරීක්ෂා කරනවා. ඒ දෙක අතර වෙනසට යම්කිසි පූර්ණ පූර්ණයක් අදාළ මිල ගෙවීමක් තමයි රජය සිද්ධ කරන්නේ. එතකොට